මේ රෝහිණී ජාතකයේ කතාවෙන් කියවෙන්නේ අධික මෝඩකම ගැනයි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකු අතින් මෝඩකම් කෙරෙනවා. ඒ මෝඩකම් නිසා පස්සේ පසුතැවෙන්නත් සිද්ධ වෙනවා. මේ මෝඩකම් සාමාන්‍ය මෝඩකම් වලට වඩා භයානකයි. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනයේ. ඒ දවස්වල අනේපිඬු සිටුතුමාගේ නිවසේ රෝහිණී නමින් දාසියක් සිටියා. දවසක් ඈ වී කොටන තැනට ඇවිත් ඇගේ මහලු මෑණියන් පැදුරක් එලාගෙන වැතිරුණා. එතකොට ඒ මැහැලියව මැස්සෝ වටකරගත්තා. ඉන්දිකටු වලින් විදිනවා වගේ විදින්ට පටන් ගත්තා. ඈ තම දියණියට මෙහෙම කිව්වා. අනේ දුවේ මෙන් මැස්සෝ මාව වටකරගෙන විදිනවා. මේ මැස්සන්ව එලවාපන්. හරි අම්මේ. මම මැස්සෝ එලවන්නම්. කියලා වී කොටමින් සිටින මෝල් ගහෙම්ම මැස්සෝ වහන තැන්වලට වැරෙන් පහර දුන්නා. මෝල් ගස් පහර කාපු ඒ මහලු අම්මා එතනම මැරුණා. අම්මාගේ කතාවක් නැති නිසා ඈ මල බව තේරුණා. එතකොට ඈ අම්මාව බදාගෙන වැළපෙන්ට පටන් ගත්තා. අනේපිඬු සිටුතුමාට මේ සිදුවීම දැනගන්ට ලැබුණා. සිටුතුමා ඇවිත් ඇගේ අවසන් කටයුතු කෙරෙව්වා. ජේතවනයට ගිහින් භාග්‍යවතුන් වහන්සේට මේ සියලුම විස්තර පවසා සිටියා. ගෘහපතිය, ඔය දාසිය ඔය වැඩේ කළේ මේ ආත්මය විතරක් නොවෙයි. කලින් ආත්මෙකත් මැස්සන් එලවන්ට ගොහින් තමන්ගේ අම්මාට මෝල් ගහින් පහරදීම නිසා ඈ මැරුණා. එතකොට සිටුතුමා ඒ යටගිය කතාව කියා දෙන්ට කියා භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාලා. ගෘහපතිය, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. මහා බෝධිසත්වයෝ බරණැස් සිටු පවුලේ ඉපදිලා සිටුවරයාගේ අභාවයෙන් පසු සිටු තනතුරට පත් වුණා. ඒ සිටුතුමාටත් රෝහිණී නමින් දාසියක් සිටියා. දවසක් දාසිය වී කොටන තැනට ඇගේ මහලු අම්මා ඇවිත් හාන්සි වුණා. මැස්සන් ඒ මැහැලිය වටකරගෙන විදින්ට පටන් ගත්තා. අනේ දුවේ මේ මැස්සන් එලවාපන් කියලා වී කොටමින් ඉන්න සිය දුවට කිව්වා. එතකොට ඒ දුව අම්මාගේ ඇගේ මැස්සන් වහනකොට ඒ මැස්සන්ට මූල් ගහින් ගැහැව්වා. ඒ හේතුවෙන් අම්මා මරණයට පත් වුණා. උතුම් දයාවන්ත මෝඩයාට වඩා බලන්ට මේ මෝඩ රෝහිණී මැස්සන් එලවන්ට ගොහින් මව් නසා ශෝකෙන් ඉන්නේ. ගෘහපතිය, මැස්සන් මරන්ට ගොහින් මව් මැරුවේ දැන් විතරක් නොවෙයි. එදාත් කළේ මේකමයි. එදා මව් වෙලා උන්නේ මේ මව්මයි. දුව වෙලා උන්නේ ඔය දුවමයි. බරණැස් මහසිටුවරයා වෙලා උන්නේ මමයි. කියලා මේ රෝහිණී ජාතකය නම් කතාව වදාලා. මෙවැනි බෞද්ධ කතා තව කෙනෙකුට නැරඹීමට ඔබත් දායක වන්න. වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. තවත් ලස්සන බෞද්ධ කතා සමග නැවත හමුවෙමු.